දෛත් සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. සදැහැති පින්නතුනි, අද දවසේ අපි මේ සිද්ධ කරන්න හදන්නේ මේ පුංචි දරුවන්ට ඔබ හැමදෙනාටම දළදා වහන්සේ උදෙසා දළදා මාලිගාවේ සිද්ධ කරන තේවාවේ කටයුතු ඔබට ආදර්ශයක් විදිහට සිද්ධ කරන්න පින්නතුන් හැමදෙනාම පහුගිය කාලේ ඔබට අහන්නට දකින්නට ලැබුණා. දළදා මාලිගාවේ ඒ අති උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට දැක බලා ගන්නට වන්දනා කරන්නට සාදු නාද පවත්වන්නට අවශ්‍ය විදිහට දැක බලා හිත පහදවා ගන්නට අවශ්‍ය විදිහට ශ්‍රී ලංකාවේ මහනුවර දළදා මාලිගාව තුල ඒ උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ බොහෝ ඇත්තන්ගේ දැක ගැනීම පිණිස වන්දනාව පිණිස විවෘත කරන්නට යෙදුණා. අපි මේට අවුරුදු කිහිපයකට කලින් මේ අබුදාබි තානාපති කාර්යාල පරිශ්‍රයේ ඒ දළදා වහන්සේට සිදු කරන දළදා මාලිගාවේ තේවා මුර මේ මොහොතේ මේ ස්ථානයේ සිද්ධ කරන ආකාරයට අපි ඔබට එය දැක බලා ගන්නට අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය කරලා දුන්නා. දැන් පින්නතුනේ මේ තේවාව ආරම්භ කරන්නට ස්වාමින් වහන්සේලා ඒ වැඩ සිටින මාලිගාව කියලා තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ගඳකිලිය හඳුන්වන්නේ. ඒ වැඩ සිටින මාලිගාවට ස්වාමීන් වහන්සේලා තේවාව උදෙසා වැඩම කරන්නට කලින් තමයි අර හේවිසි නාදයක් නාද කළේ. ඒ හේවිසි නාදයෙන් සංඥාවක් කරනවා දැන් තේවා උදෙසා ස්වාමීන් වහන්සේලා වැඩම කරන බව. ඒ හේවිසි නාදයෙන් අනතුරුව ස්වාමීන් වහන්සේලා පාදෝවණය කරගෙනයි දැන් ඔබේ දැකපු විදියට උන්වහන්සේලාගේ පාදෝවණය කරගෙනයි වැඩ සිටින මාලිගාවට උන්වහන්සේලා වැඩම කරන්නේ. පාදෝවණය කරගෙන වැඩම කරලා ඉන් අනතුරුව පසඟ පිහිටුවලා තුන්වරක් ස්වාමීන් වහන්සේලා ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරනවා. ඒ වන්දනා කිරීම සංකේතවත් කරමින් තමයි ස්වාමීන් වහන්සේ ඒ තුන්වරක් දන්ත ධාතුන් වහන්සේට මේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන මේ කරඬුව අභියස පසඟ පිහිටවල වන්දනා කරමින් ඔබටත් ඒ මාලිගාව තුල තේවා බාර උතුම් වූ මහා සංඝරත්නයේ සිදු කරන වන්දනාව සිද්ධ කළා. මේ දරුවන්ට ආදර්ශයක් ලබා ගන්නට සිද්ධ කළේ. මේ මොහොතේ කලින් ධාතුන් වහන්සේ උදෙසා පූජා කළා තියෙන ඉන් අනතුරුව සිද්ධ කරන්නේ මේ පරමල් ඉවත් කරන එක. ඒ පරමල් ඉවත් කරමින් අලුතින් පූජා උදෙසා ආසනයේ මල් තැන්පත් කරන්නට අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. ඒ නිසා කලින් උද පූජා කර තිබිච්ච ඒ මල් ඉවත් කිරීම ඉන් අනතුරුව සිද්ධ කිරීමක් සිදු කරන්නේ.
ඒකත් තේවාව සිදු කරන ස්වාමීන් වහන්සේලා විසින් අතුල් මාලිගාවේ සිදු කළ පූජා කර තියෙන පරමල් ඉවත් කරමින් තේවාවට අවශ්‍ය කරන විදිහට ඒ වටපිටාව සම්පාදනය කරගන්නවා. පින්නතුන් මේ මොහොතේ ඔබේ හිතට හොඳ හැඟීමක් ඇති කරගන්න ඔබට දකින්නට වන්දනා කරගන්නට නොහැකි වුණත් මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉදිරිපිට බොහෝම ගෞරවයෙන් දවස පුරාම උදේටත් නවපෑ තේවාවත් සවස් කාලයේ ඒ ආකාරයෙන් මහා සංඝරත්නය තේවාව සිද්ධ කරමින් මේ ආකාරයෙන් සිදු කරන්නේ කාර්ය ඔබටත් දැක බලා ගන්නටයි මේ විදිහට මේ ස්ථානයේ වැඩ ඉන්න ඒ සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා තේවාව කරමින් අද දවසේ මේ විදිහට සිද්ධ කරන්නේ. පින්නතුන්ට තවත් කාරණාවක් සිහිපත් කරන්නට ඕනේ. මේ තේවාව සිද්ධ කරන්නේ පාන්දර 5:00 සිද්ධ කරන තේවාවයි අපි මේ වෙලාවේ සිද්ධ කරන්නේ. එතකොට ඒකදී ඒ පාන්දරින්ම සිදු කරන අලුයම් කාලයේ සිද්ධ කරන තේවාව තමයි මේ සංකේතයක් විදිහට ඔබට මේ දැක බලා ගන්නට සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පුංචි දරුවෝ පවා තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ ජීවමානව වැඩ ඉන්න බුදු කෙනෙකුට කරන උපස්ථානයයි මේ සිද්ධ කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ විදියට භාග්‍යතුන් වහන්සේගේ ගඳ කිලිය නැත්නම් ඒ වැඩ සිටින මාලිගාවේ වැඩ ඉඳගෙන උන්වහන්සේට හිමිදිරි උදෑසන සිට උන්වහන්සේගේ පහසු දෙසා සියලු ආකාරයේ අප උපස්ථාන සිදු කරමින් උන්වහන්සේ උදෙසා සිදු කළ ඒ සියලු පූජෝපහාරයන් සිහි ගන්නමින් වර්තමානයේ අදටත් ඒ දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාව තුල සිදු කරන ඒ බුද්ධෝපස්ථානයයි උතුම් වූ දළදා වහන්සේ උදෙසා සිදු කරන බුද්ධෝපස්ථානයයි මේ මොහොතේ සිද්ධ කරන්නේ. දැන් ඒ අදාළ වූ නිලධාරි මණ්ඩලයක් සිටිනවා. ඒ නිලධාරි මණ්ඩලය විසින් ඒ දළදා තේවාවට අදාළ වූ ඒ රන් භාණ්ඩ රැගෙන ඒමක් සිද්ධ කරනවා. මුලින්ම පාදෝවණය කරගෙන ස්වාමින් වහන්සේ වැඩ සිටින මාලිගාවට වැඩම කළා. ඉන් අනතුරුව පසක පිහිටුවලා වන්දනා කළා. ඉන් අනතුරුව මේ පරමල් ඉවත් කිරීම සිද්ධ කළා. දැන් මේ මොහොතේ තේවා භාණ්ඩ රැගෙන ඒමක් සිද්ධ කරන්නේ. දැන් ඒ ඇත්තෝ තේවා භාණ්ඩ රැගෙන ඒමක් සිද්ධ කරයි. साधु साधु මේ තේවා භාණ්ඩ රැගෙන විත් දැන් ඔබේ හිතට අදහසක් ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ වැඩ ඉඳලා හිමිදිරි උදෑසන අලුයම් වේලෙහි උන්වහන්සේ දවසකට සැතපෙන්නේ බොහෝම පුංචි පැයක් දෙකක් වගේ පුංචි කාලයක් විතරයි. මුළු දවසේ පැය 24න් පැය 22ක්ම දෙවියන්ගේ මිනිසුන්ගේ දුක නිවන්න කැප කරපු භාග්‍යතුන් වහන්සේ පුංචි වෙලාවක් සැතපීලා අවදි වෙච්ච වෙලාවේ ඒ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන පිණිස උන්වහන්සේගේ උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ සිදු කරන උපස්ථානයයි මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මුලින්ම භාග්‍යතුන් වහන්සේ උදෙසා උන්වහන්සේට පන් පහසු වෙන්න මුවදෝවණය කරගන්න අවශ්‍ය කරන එල්පන් පූජා කිරීමක් සිද්ධ කරනවා. ඒ සංකේතවත් කරමින් අපි මේ මොහොතේදී ඒ එල්පන් පූජාව සිදු කිරීමයි සිද්ධ කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඒ හිමිදිරි උදෑසන සිදු කරන පූජාවක් විදිහට ඔයත්ොත් ඒ දැක බලාගෙන අනුමෝදන් වන්ට මේ ආකාරයෙන් එල්පන් පූජාව සිද්ධ කරනවා. साधु 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 साधु
ඇල්පැන් පූජාව සිදු කිරීමෙන් අනතුරුව භාග්‍යතුන් වහන්සේට උණුපැන් පූජාවක් සිද්ධ කරනවා. ඒ උණුපැන් පූජාව සිද්ධ කරමින් භාග්‍යතුන් වහන්සේ හිමිදිරි උදෑසන උන්වහන්සේගේ පාරිශුද්ධත්වයේ කායික පාරිශුද්ධත්වය වෙනුවෙන් සිදු කරන ඒ කටයුතු දෙසා මේ ආකාරයෙන් උණුපැන් පූජාවක්ද සිද්ධ කරන්නට කටයුතු කරනවා. සාදු සාදු මේ උණුපැන් පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේට හිමිදිරි උදෑසන මේ උණුපැන් පූජාව පූජා කරමි පූජා වේවා. උන්වහන්සේගේ උදෑසන කටයුතු දෙසා මේ පැන් පූජාව මේ ආකාරයෙන් අපි සිද්ධ කරමු සංකේතවත් විදියට. ඉන්න අනතුරු පින්නතුනේ අපි හැම කෙනෙක් වගේම ජීවමාන බුදු සමිඳුනුත් උන්වහන්සේගේ ශ්‍රී මුඛය පිරිසිදු කරගන්න දැහැටි වළඳනවා. දැහැටි වළඳනවා කියලා කියන්නේ අපි අපේ දත් පිරිසිදු කරගන්නවා වගේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන බුදු සමිඳුන් හිමිදිරි උදෑසන උන්වහන්සේට මුඛය පිරිසිදු ශ්‍රී මුඛය පිරිසිදු කර ගැනීම උදෙසා ආනන්ද මහතෙරුන් විසින් උපස්ථායක මහතෙරුන් විසින් උන්වහන්සේට සිදු කරන ඒ උන්වහන්සේගේ පහසු උදෙසා සිදු කරන මේ දැහැටි පූජාවයි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. ඒ දැහැටි පූජාවෙන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ උදෙසා විවිධාකාර පූජාවන් කීපයක් සිද්ධ කරනවා. ඉන් අනතුරුව ඒ මුව දෝවණය කරගත් භාග්‍යතුන් වහන්සේගේ ඒ ඊතුරු කටයුතු සඳහා අවශ්‍ය කරන පූජාවන් මේ ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ අතරතුරට අෂ්ට පරිස්කාර පූජාවක් ඒ වගේම ඒ වටාප විජිනිපත් පූජාවක් ආදී මේ සියලු දේ පූජා කරමින් භාග්‍යතුන් වහන්සේගේ පහසුව උදෙසා අවශ්‍ය කරන මේ සියලු පූජාවන් පූජා කිරීම සිද්ධ කරනවා. මේ චාමරයන් පූජා කිරීම තුලින් භාග්‍යතුන් වහන්සේගේ උන්වහන්සේට පවන් සලන්න උන්වහන්සේගේ දාහය දුරු කරගන්න උන්වහන්සේගේ විඩාව දුරු කරගන්න ආනන්ද මහතෙරුන් විසින් භාග්‍යතුන් වහන්සේ උදෙසා සිදු කරන පූජාව. පැවිද්දෙකු උදෙසා අවශ්‍ය කරන මේ සියලු දේ අතරතුර අෂ්ට පරිස්කාර පූජාවක් සිද්ධ කරනවා. මේ අෂ්ට පරිස්කාර පූජාවෙන් පාත්‍රයෙන් පැවිද්දෙකුගේ මුළු ජීවිතයම රැක ගන්නට අවශ්‍ය කරන ශක්තියත්
තනිපට සිවුර, දෙපට සිවුර, පෙරහන් කඩය, පටිය, දැලිපිහිය ආදී මේ සියලු දේ පැවිද්දෙකුගේ මුළු ජීවිතයම ආරක්ෂා කළ දෙන මේ අෂ්ටපරිස්කාර පූජාවක් භාග්‍යතුන් වහන්සේ උදෙසා සිද්ධ කරමින් උන්වහන්සේට අවශ්‍ය කරන ඒ ප්‍රත්‍ය පහසුකමක් විදින මේ අෂ්ටපරිස්කාර පූජාවත් සිද්ධ කරනවා. ඊළඟට පහන් පූජාවක් සිද්ධ කරමින් ඒ පහන් පූජාව සිද්ධ කරමින් භාග්‍යතුන් වහන්සේගේ ගඳ කිලිය ආලෝකමත් කරන්නට අවශ්‍ය කරන පහන් පූජාවයි ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරන ආකාරයට අද දවසේ අපිත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ පූජාව සිද්ධ කරන්න වාසනාවන්ත වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පාරමී පුරමින් මේ උදෙසා අවශ්‍ය කරන හයිය හදාගත්තා වගේ අපටත් ඒ වාසනාව උදා වෙනවා භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් සිද්ධ කරන්න. මේ විදිහට අපි මේ සිදු කර වතාවත් තුල මේ තේවා කටයුතු අපි හැමදෙනාම සාදුනාදයක් දෙමින් ඒ පින්වත් ආනන්ද මහරහතන් වහන්සේ සිද්ධ කළ ඒ පූජාව සී ගන්නන්ට අපි මේ ගාථාව සජ්ජායනා කරමු. අනුත්තර පුරේ සාදි ගුණයෙන් පුදල බුදෙව් බඹු විසින් සුගත් මුනි සිරිපාකමල් යුග අනද හිමි නැහැ උලෙසින් දොහොත් මුදුනේ තබා වඳිනෙමි සුවඳ පැන්නිස සිසිලසින් අපිත් වඳිනෙමු අපේ සිරිමා දාරජානන් සන්තෝසින් සාදු සාදු සාදු. හොඳයි, මින් අනතුරුව සිද්ධ කරන්නේ තේවා කටයුතු සිද්ධ කරමින් මේ පුංචි පුතේ දුවේ දැන් මේ ජීවමාන බුදුහාමුදුරුව මෙතන වැඩ ඉන්නවා කියලා හිතාගෙන පුතාලා උදේට සිද්ධ කරනා වගේ බුදු පියාණන් වහන්සේට පෑන් පහසු වෙන්න. පෑන් පහසු වෙනවා කියලා කියන්නේ මූණ හොද ගන්නවා. ඒ මූණ හොද ගන්නට අවශ්‍ය කරන උණු පෑන් වගේම ඇල් පෑන් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ පූජා කරනවා. අපි දත් මදින්ට යමක් ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ දැහැටි පූජා කරනවා කියලා කියන්නේ දත් පිරිසිදු කරගන්න සිදු කරන පූජාව. ඒ වගේම ඒ අවශ්‍ය කරන මේ පූජාව තුළින් උන්වහන්සේට මුහුණ පිරිසිදු කරගන්නත් ඒ වගේ මේ පවන් සලන්න 10 දුරු කරගන්න තමයි මේ චාමරාදිය පූජා කරන්නේ. ඒ වගේ මේ වටාපතක් විජිනිපතක් පූජා කරමින් ඒ අවශ්‍ය පහසුකම් සලසන්නත් මේ අෂ්ටපරිස්කාර පූජා කරමින් උන්වහන්සේට අවශ්‍ය කරන පහසුකම් සපයා ගන්නත් දන් පැන් වළඳලා අවශ්‍ය කරන දානේ වළඳන්න අවශ්‍ය කරන පාත්‍රය ඒ වගේම චීවරය ඒ වගේම මේ අෂ්ටපරිස්කාරයේ තියෙනවා දැලිපිහියක් අපේ මේ භාග්‍යතුන් වහන්සේට උන්වහන්සේගේ කෙස් රැවුල් බාගන්ට අවශ්‍ය කරන දේ ඒ වගේම දෙපට සිවුරක් පැවිද්දෙක් දෙපට සිවුරක් පාවිච්චි කරනවා තනිපට සිවුර වගේම දෙපට සිවුරක් මේ කරට දාගන්න ඒ විනයානුකූලව අවශ්‍ය කරන සියලු අටපිරිකරක අන්දනය තනිපට සිවුර දෙපට සිවුර දැලිපිහිය පෙරහංකඩය පාත්‍රය පටිය ආදී මේ සියලු දේවල් අන්තර්ගත වෙන්නේ පාත්‍රයෙන් පැන් ටික ලබා ගන්න පෙරහංකඩයෙන් පැන් ටික පෙරා ගන්න වගේ මේ සියලු දේවල් වගේම ඒ ගඳ කිලිය නැත්නම් ඒ වැඩ හින්න කුටියටයි ගඳ කිලිය කියලා කියන්නේ කුටිය ආලෝකමත් කරගන්නයි මේ පහන් පූජාව සිද්ධ කරන්නේ. ඉන් අනතුරුව ඒ නිලධාරි මාලිගාවේ තේවාව කරන ස්වාමීන් වහන්සේලාට අමතරව නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒ නිලධාරි මණ්ඩලය විසින් මේ තේවාව අවසන් කළාට පස්සේ ඒ අත් ඇවිල්ලා මේ තේවාවට සිදු කළ උපකරණ අයින් කරනවා.
හොඳයි දැන් ඉන්න අනතුරුව සිද්ධ කරන්නේ මාලිගාවේ නම් මේ තේවාවට අදාළ භාජන ඉවත් කළාට පස්සේ ජනතාවට වන්දනා කරන්නට අවස්ථාවක් හදලා දෙනවා. ඔබ කීප දෙනෙක් අපි ඒක සංකේතවත් කරන්න විතරක් මේ පුංචි දරුවෝ කීප දෙනෙක් ඔතනින් ඇවිල්ලා මෙතන පසක පිටවල වන්දනා කරලා යන්න සංකේතවත් කරන්න. පුතාලා එන්නකො. ඔහම ගිහිල්ලා මෙතනින් වන්දනා කළා අර පැත්ත යන හිමින් සැරේ පුතේ හිමින් දන ගහලා හොඳට ස්වාමීන් වහන්සේ වන්දනා කළා. ඔය අර කරඬුවට වන්දනා කරන්න නේද? මම ගිහින් පොල්ලමයි වන්දනා කරන්නේ. එක්කෙනෙක් වන්දනා කළා අන්නේ හොඳයි. පුතායි. ඒ තේවා භාණ්ඩ ඉවත් කළ පසු මහ ජනතාවට වන්දනා කරන්න වැඩ සිටින මාලිගාව විවෘත කළා දෙනවා. හොඳයි ඒ තුලින් සංකේතවත් කළේ ජනතාවට වන්දනා කරන්න අවස්ථා දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ මුඛවාඩම් බැඳගෙන භාගතුන් වහන්සේගේ දහවල දාණය පූජා කරන අවස්ථාවයි ඒ දාණය දැන් රැගෙනන්ට ඇවිත් මේ ස්ථානයේ තැන්පත් කළා ඒ තේවාවෙන් අනතුරුව භාගතුන් වහන්සේගේ දාන වේල පූජා කරන්නට සූදානම් වෙන්නේ ඒ දායක පින්නතුන් ඊට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න මේ කටයුතු සිද්ධ කරන්න නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා වට්ටෝරු රාළ, ගෙපරාළ, කත්තියන රාළ, හග්ගෙඩි රාළ, පල්ලෙමාලේ රාළ වගේම දොරකඩ ආරච්චි කියලා නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ පරම්පරාවෙන් පරම්පරාවට දලදා මාලිගාවේ තේවාවට ලෑස්ති වෙලා දිනපතා හිමිදිරි උදෑසන 5:55ට ඒ පාන්දරම ඒ සියලු කටයුතු සූදානම් කරලා ඒ යතුරු ගෙනල්ලා දොර විවෘත කළා. මේ දොර නිරන්තරයෙන් වහලා තියෙන්නේ මාලිගාවේ වැඩ සිටින මාලිගාවේ දොර විවෘත කරන්නෙත් අර හේවිසි නාදය සිද්ධ කළාට පස්සේ. ඉතින් අපිට ඉඩ කඩ තියෙන විදිහට සිද්ධ කළා වගේ දැන් මේ මොහොතේ ඔය ඇත්තෝ අපි උදෑසන සිද්ධ කළා වගේම භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරගෙන මේ පින්නතුන් ව්‍යංජන 32කින් යුක්තව ඒ තේවාවට අදාළ දාණය සූදානම් කළා. දැන් ඒ දාණය තැන්පත් කරන්නට අවශ්‍ය කරන වටපිටා සම්පාදනය හේවිසිනාද කරලා
මෙතන වඩින්න ඉතින්. උතර ඉඩ නෑනේ කමන්න. ඉතින් හරි පුතේ වගේ. महात्मा දැන් තැන්පත් කරලා ඉන්නකො අපිට ටික තැන්පත්
දැන් සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. දළදා මාලිගාවේ භාග්‍යතුන් වහන්සේට සෑම දිනකම සිදු කරන තේවාවේදී මේ ආකාරයෙන් වෑංජන 32ක දානයක් සකසලා බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදු සමිඳුන්ට සිද්ධ කරන උන්වහන්සේ උදෙසා පිරිනමන දාන වේලක් විදිහටයි මේක සකස් කරන්නේ පූජා කරන්නේ. ඔබට පේනවා මේ පින්වතුන් මොනතරම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උන්වහන්සේට සකස් කරන දාණයට කෙළබිඳක්වත් විසෙන්නට සුදුසු නෑ කියන හැඟීමෙන් සකස් කරද්දී සුදු පාටින් උඩුවියන් බැදලා බිම පිරිසිදු කරලා තමන්ගේ හිස් ආවරණය කරගෙන තමන්ගේ මුව ආවරණය කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ වෙනුවෙන් සකස් කරන මේ දාන වේල ඒ තරම් පිරිසිදුව ඒ තරම් කැපසරු පිළියට ඒ තරම් ශ්‍රද්ධාවෙන් ඒ තරම් ගෞරවයෙන් සම්පාදනය කරන්න ඕනේ කියන හැඟීමෙන් ශබ්ද පූජා මැද්දේ සාදුනාද මැද්දේ ගාථා සජ්ජායනා මැද්දේ බොහොම ගෞරවයෙන් වඩමවාගෙන මේ සුදු රෙදි අතුරපු පිරිසිදු ආසනවලයි තැන්පත් කරන්නට යෙදුනේ. කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නැතුව අවුල්පත්ද කැවිලි පෙළිවිදි පළතුරු සහිතව ගිලන්පස සහිතව මේ උතුම් වූ සම්බුද්ධ පූජාව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන්නේ. මින් අනතුරුව මාලිගාවේ නම් සිද්ධ කරන්නේ ඒ තේවා කටයුතු අවසානයේදී සිදු කරන සම්බුද්ධ පූජාව ඒ ආසන වලින් ඉවත් කරනවා. ඉවත් කරලා නැවත වාරයක් අර සදහැවතුන්ට වන්දනා කරන්නට අවස්ථාව සලසා දෙනවා. අපි ඔබව එකෙන් දැනුවත් කරලා විතරක් මේ දන්පැන් අපි බුද්ධ වන්දනාව කරනකම් මෙතන තියෙන්නරලා අපි ඒ දේවල් ඉවත් කළා කියලා හිතාගෙන නැවතත් තේවාවේදී සිද්ධ කරන්නේ ජනතාවට වන්දනා කරගන්නට අවස්ථාව හදලා දෙනවා. මේ වෙලාවේ අපේ දාණය සකසපු ඒ දාණය සකසපු පින්නතුන් ඇවිල්ලා දළදා වහන්සේට ආරමුණු කරගෙන මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කරඬුවට ඒ ජනතාවගේ වන්දනාව නියෝජනය කරන්න ඔයත් ඇවිල්ලා උතුම් වූ කරඬුවන් වහන්සේට වන්දනා කරන්න අපේ දාණය සකසපු පින්නතුන් ඇවිල්ලා වන්දනා කරනවා. හොඳයි හැමදෙනාම දන ගහලා පසක පීඩවලා වන්දනා කරනවා. හොඳයි හැමදෙනාම සාදු කියන ඔබත් වන්දනා කරනවා කියන හැඟීමෙන් සාදු කියනවා. දුම් කබල साधु 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 ආකාරයෙන් ජනතාවට වන්දනා කරන්න දීවෙන් අනතුරුව ඒ ජනතාව වන්දනා කරද්දී මල් පූජා කරලා තමයි වන්දනා කරන්නේ. ඒ මල් පූජා කිරීම තුළ ඒ අතිරික්ත තියෙන ඒ ආසනවල තියෙන පරමල් ඉවත් කිරීමක් ඉන්න අනතුරුව සිද්ධ කරනවා. ඒක සංකේතවත් කරමින් ඒ ජනතාව වන්දනා කළ කලින් පූජා කළ මල් ඉවත් කිරීම සංකේතවත් කරමින් මේ ආකාරයෙන් අපි ඒ මල් ඉවත් කිරීම සිද්ධ කරනවා. ඒ පරමල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවතත් ඒ වැඩ සිටින
මාලිගාව වෙනුවෙන් සුවඳ දුම් පූජාවක් සිද්ධ කළා. සුවඳ දුමින් ඒ වැඩ සිටින මාලිගාව සුවඳවත් කරන්නට අවශ්‍ය කටයුතු කරමින් දැන් මේ තේවාවේ කටයුතු අවසන් කරන්නට මේ ආකාරයෙන් කටයුතු කරනවා. ඉන් අනතුරුව ඒ පින්වත් මහා සංඝ රත්නය තේවාව සිදු කරපු මහා සංඝ රත්නය විසින් වන්දනාවක් සිද්ධ කරනවා. තේවා කටයුතු අවසන් කරලා ඒ වන්දනාව සිහිපත් කරමින් ආනන්ද පින්වත් මහා ශ්‍රාවකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධෝපස්ථාන සිදු කරමින් උන්වහන්සේට ඒ සියලු උපස්ථාන අවසානයේදී සිදු කරන වන්දනාව සිහි ගන්නමින් තේවාව සිදු කළ ස්වාමින් වහන්සේලා පසක පිටුවලා දළදා වහන්සේට වන්දනා කිරීම සිද්ධ කරනවා. මේ ආකාරයෙන් තේවා කටයුතු අවසන් කරන්නට භික්ෂු වන්දනාවෙන් පසුව ඒ වැඩ සිටින මාලිගාවේ දොර වසන බව සංඥා කරන්නට ඝණ්ඨානාද කිරීමක් සිද්ධ කරනවා. අපි ඒක සංකේතවත් කරන්නට මේ ඝණ්ඨාරය කීප වරක් නාද කරමින් ඒ මාලිගාවේ දොරගුළු වසා දමන බවට සංඥාවක් සිද්ධ කරනවා. ඒ සංකේතවත් කරමින් තමයි මේ ඝණ්ඨානාදය සිද්ධ කරන්නේ. එයින් ඔබට දන්වන්නේ දැන් තේවා කටයුතු අවසానයි. ඒ අවසානයේදී දොරගුළු වසා දමන්නට සූදානම් වෙන්නේ. ඒ දොරගුළු වසා දමමින් ඒ වැඩ සිටින මාලිගාවෙන් ස්වාමින් වහන්සේලාත් අර කත්තියන රාලාදී ඒ සියලු නිලධාරී මණ්ඩලයත් ඉවත් වීම සිද්ධ වෙනවා. ඒ ඉවත් වීම සමග මේ සියලු කටයුතු අවසානයේදී සියල්ලන්ගේ නික්මයාම සනිටුවන් කරන්න ඇතුළු වීම සනිටුවන් සංකේතවත් කරමින් හේවිසි නාද කළා වගේ දැන් මේ මොහොතේ සියල්ලේ අවසානය මහා සංඝ රත්නයත් නිලධාරී මණ්ඩලයත් ඒ අවසන් කර මෙතනින් නික්ම යන බව සනිටුවන් කරන්න හේවිසි නාද කිරීමක් සිද්ධ කරනවා. හොඳයි සියලු දෙනාම tempත් වෙන්න. සාදු නාදයක් පවත්වන්න හැම දෙනාම. පින්නතුනේ ඔබ හැම දෙනාටම මේ උදා වුණේ හරිම ආශ්චර්යවත් පින්වන්ත අවස්ථාවක්. මේ වගේ රටක ඔබේ දැසට දැක ගන්න නොලැබෙන ඔබට හිතින් අනුමෝදන් වෙන්න නොලැබෙන හරි අසිරිමත් භාග්‍යවන්ත පුණ්‍යවන්ත අවස්ථාවක්. මේ පින්නතුන් බොහෝම කැපකිරීම කළා මේ බොහෝ මේ රටේ ජීවත් වෙන අපේ සදැහැති පින්නතුන් මේ දායක සභාව එය මෙහෙවනවා වගේම ඔබ හැම දෙනාගේම එකතුව දායකත්වයේ නැත්තම් මේ කිසිවක් කරන්නට බෑ. ඒ නිසා අද ඔබ හිතන්න අනේ බුදුරජාණන් වහන්සේගේ වැඩ හිඳින මාලිගාව ඉදිරිපිටයි අපි මේ tempත් වෙලා ඉන්නේ. ජීවමාන බුදු සමිඳුන්ට ආනන්ද පින්නත් ස්වාමීන් වහන්සේ මොන වගේ උපස්ථානයක් කළාද? ඒ උපස්ථානයේ විදිහටම හිමිදිරි උදෑසන භාග්‍යවතුන් වහන්සේට සිදු කරන්නේ සියලු උපස්ථානයන් අපි කළා. ඒ සියලු සදැහැති සිටිවිලි පෙරදරි කරගෙන මේ සම්පාදනය කරගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කැපසරුප් විදියට කිසිම තෘෂ්ණාවක් නැතුව හරීම සතුටින් හිත පිරෙන්න සම්පාදනය කරගත්ත මේ දන්පැන් ආදී සියලු පූජාවන් භාග්‍යවතුන් වහන්සේගේ දානය උදෙසා පූජා කරමි. පූජා වේවා කියන හැඟීමෙන් හැමදෙනාම බුද්ධ වන්දනාව සිද්ධ කළා. අපි මේ අවස්ථාවේ හැටියට වන්දනාව සිද්ධ කරමු. සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක
बुद्धो भगवते साक्कातो भगवता धम्मो संदिट्ठिको अकालिको एहिपस्सिको ओपनयिको पश्चात्तं वेदितव्यो विඤ्ඤोयते सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचिपटिपन्नो भगवतो संघो यदिदं चत्वारि पुरुष युगानि अट्ठ पुरुष पुग्गला एष भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यं क्षेत्रं लोकस्याति साधु 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 संबुद्ध पूजा भवतु मोह दूर नसालो संबुद्ध पियानन हट पहन पूजा करमी निवन सुव पताला गुण सुवंद विदु संबुद्ध पियानन हट सुवंद दुम पुदमी निवन सुव पताला सिल सुवंद विदु संबुद्ध पियानन हट सुवन मल पुदमी निवन सुव पताला मेत सिसिल पतिरेऊ संबुद्ध पियानन हट सिसिल पेन पुदमी निवन सुव पताला दम रस बिदादुन संबुद्ध पियानन हट आहार पुदमी निवन सुव पताला दम रस बिदादुन संबुद्ध पियानन हट अतुर पस पुदमी निवन सुव पताला दम रस बिदादुन संबुद्ध पियानन हट गिलन पस पुदमी निवन सुव पताला
බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මේ සියලු පූජාව නිර්වාණ ශාන්තිය පතා සාදර ගෞරවයෙන් පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් කාල වේලාව ඉක්ුත් වෙන නිසා තවල් දානේ කටයුතු සිදු කරන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.